සත්‍ය ගවේෂී නාලිකාවෙන් වීඩියෝ ගණනාවක් ඉදිරිපත් කළ යුතු තියෙනවා. රටේ අවශ්‍යතාවය අනුව අති විශාල වීඩියෝ සංඛ්‍යාවක් නිකුත් කළ යුතුව තිබෙනවා. ඒ සියල්ලම මිත්‍යා දෘෂ්ටිය හා සම්බන්ධවයි. ඒ කියන්නේ විශේෂයෙන්ම බුද්ධාගමේ මිත්‍යා දෘෂ්ටිය නිසා රට දුප්පත් වෙලා විනාශ වෙලා මන්ද බුද්ධිකයන්ගේ රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ බුද්ධාගම නිසා. බුද්ධාගම කියන්නේ මිත්‍යා දෘෂ්ටික බුද්ධාගම නිසා. වරදව තේරුම් ගන්න එපා. බුදු දහම කියන්නේ මිනිස්සු නැනවත් කරන නිවැරදි දැක්මයි. බුදු දහමට විරුද්ධව යන මිත්‍යා දෘෂ්ටියක්. ලෝකයේ ලොකුම මිත්‍යා දෘෂ්ටිය කියලා මම සලකන්නේ බුද්ධාගම. මොකද හාමුදුරුවරුම කියනවා, ඔය බණ කියන හාමුදුරුවරු විතරක් නෙමෙයි මහානායකවරු පවා කියනවා ධර්මාබෝධය නැහැ කියලා ඒගොල්ලන්ට. ධර්මාබෝධය නැත්තම් ඒගොල්ලන්ට බණ කියන්න බෑ. වෙන කෙනෙකුට නිවන් මාර්ගය කියලා දෙන්න බෑ. Taman නිවන් මාර්ගය දැකලා නැතුව. Taman වනාන්තරයක අතරමං වෙලා ඉඳගෙන වෙන කෙනෙකුට පාර කියන්න බෑ වනාන්තරයෙන් එළියට යන්නේ කොහොමද කියලා. ඒක සරල සත්‍යයක්. මොන්ටිසෝරි ළමයෙකුට තේරෙන දෙයක් මේ සංඝයාට තේරෙන්නේ ලංකාවේ. ඒ හින්දා එක ධර්මාබෝධය තියෙන හිමිනමක් ඇති රටටම බණ කියන්න. මුළු රටම ගොඩ ගන්න. මුළු රටටම සත්‍ය පෙන්වලා දෙන්න එක ධර්මාබෝධය තියෙන හිමිනමක් රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් බණ කියලා ධර්ම සාකච්ඡා කරන්න. මොකද කවදාකවත් බණ කියලා මිනිහෙකුට ධර්මාබෝධය ලැබෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. දැන් ලංකාවේ මේ ධර්මය අවබෝධ නැති හින්දා මොකද කරන්නේ? හාමුදුරුවෝ ධර්ම සාකච්ඡා වලට එන්නේ නැහැ. සාකච්ඡා කියලා තිබුණත් ඒක බොරුවක් කරන්නේ. සාකච්ඡා කියන්නේ අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. ඔය එක හාමුදුරුවෝ කෙනෙකුට අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. හින්දා තමයි ධර්ම සාකච්ඡා තියන්නේ නැත්තේ. ඒ ධර්ම සාකච්ඡා තියන්නේ නැති හින්දා කාටවත් ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ධර්ම අවබෝධ වෙන්නේ කොහොමද? කියන කෙනාට ධර්ම අවබෝධ නැත්තම් නේද? කියන කෙනාට ධර්ම අවබෝධ නැත්තම් කොහොමද ගෝලයන්ට ධර්ම අවබෝධ වෙන්නේ? ඒක සරල සත්‍යයක්. ඒ හින්දා ඒක එක කාරණයක්. ඊළඟට ඒ තමන්ට ධර්ම අවබෝධය නැති හින්දා තමයි ඔක්කොම තමන්ට අයිති නැති දේවල් කරට අරගෙන ඉන්න හාමුදුරුවෝ. දැන් ඔය උදාහරණ වශයෙන් මස් කඩයක් දාන්න ගියොත් රෙදි උස්සගෙන යනවා හාමුදුරුවෝ. උන්ට අයිති නැති එකක් ඒක. බුදුහාමුදුරුවෝත් මස් කඩ දහනම් කරේ නෑ. මුන් ධර්මාබෝධය කියන එක බින්දුවක් කරන්නේ නැති උන් බුදුහාමුදුරන්ට වඩා එහා ගිහිල්ලා. බුදුන්ගේ බුදු වගේ තමයි අපේ ධර්මාබෝධය නැති මෝඩ මෝඩ සංඝ 70 මිත්‍යා දෘෂ්ටික සංඝ 70 හැසිරෙන්නේ බුදුහාමුදුරන්ගේත් බුදුරු වගේ. කියන්නේ බුදුහාමුදුරන්ට හොඳයි මස් කඩ තිබුණට කමක් නැහැ. එතකොට ගණිකා නිවාස තිබුණට කමක් නැහැ බුදුහාමුදුරන්ට. ඒ කාලේ බුදුහාමුදුරන්ට ඒක හොඳයි මුන්ට තමයි හොඳ නැත්තේ. එතකොට තමන්ගේ අර අඩුව, තමන්ගේ නොදැනුවත්කම, තමන්ගේ ධර්මාවබෝධ නැතිකම පියවගන්න තමයි ඇරියස් ගන්නවා වගේ සමාජය තලා පෙළන්නේ. සමාජයට අවශ්‍ය දේවල් ගන්න නොදී. සමාජයේ අයිතිය, මානව අයිතිය නැති කරන්න හදනවා හාමුදුරුවෝ. තමන් නොදන්න, තමන්ට අවබෝධයක් නැති ධර්මය තියෙන අඩුව වහගන්න. ඒකයි.